2026 IPL තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පුරා වෘතයක් වන මහේල ජයවර්ධන සහ ලසිත් මාලිංග මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස ඊයේ නිල වශයෙන් රාජකාරී ආරම්භ කළා. තවද ආබාධයකට ලක් වී අවසන් මොහොතේදී ඉන්දියා ලෝක කුස රණ සංචිතයෙන් නිවත් වීමට සිදු වූ වේගපන්දු යවන ක්‍රීඩක හර්ෂිත් රාණාහට මෙවර IPL තරගාවලියත් පූර්ණ වශයෙන් අහිමි වී තිබෙනවා. කෙසේ නමුත් ඔහුගේ ආදේශකයා ලෙස වෙනත් වේගපන්දු යවන්නෙකු කොල්කටා කණ්ඩායමේ කර නොගන්නා බව ක්‍රික්බස් වෙබ් අඩවිය වාර්තා කළා. පසුගිය වසර කිහිපයේදී කොල්කටා කණ්ඩායමේ ඔහු ප්‍රධාන ඉන්දිය වේගපන්දු යවන්නෙකු ලෙස රාණා කටයුතු කළා. තවද මෙවර කොල්කටා කණ්ඩායමේ තවත් ප්‍රධාන වේගපන්දු යවන්නෙකු වන මතිස්ස පතිරණත් පසුගිය ලෝක කුසලාන තරගාවලිය අතර වාරයේදී ආබාධයකට ලක්ව එම තරගාවලියෙන් ඉවත් වුණා. ඔහුත් මේ වන විට වැඩිදුර ප්‍රතිකාරයන්හි නිරතව සුවය ලැබමින් සිටින අතර ක්‍රික්බස් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කරන්නේ මෙවර IPL තරගාවලිය ක්‍රීඩා කිරීම වෙනුවෙන් ඔහු කොමන හෝ අවස්ථාවක කොල්කටා කණ්ඩායම සමගින් එකතු වනු ඇතැයි කණ්ඩායම් කළමනාකාරීත්වය බලාපොරොත්තුවෙන් පසුවන බවයි. පසුගිය IPL ක්‍රීඩක වෙන්දේසේදී ඔහුව කොල්කටා කණ්ඩායම ඉන්දියා රුපියල් කෝටි 18ක මිලකට මිලදී ගනු ලැබුවා. ඒ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු IPL ඉතිහාසයේ මිලදී ගත් ඉහළම අගය ලෙසත් වාර්තා වුණා. පතිරණගේ කළමනාකරු අමිල කළුගලගේ සමාජ මාධ්‍ය ගිණුමේ මතිස්ස පතිරණ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ජර්සිය පැළඳ සිටින ආකාරයේ ඡායා රූපයක් පළ කරමින් ඔහු පිළිබඳ යම් සුබවාදී ඉඟියක් ලබා දී තිබෙනවා. තවද පැට් කමින්ස් තවමත් ආබාධයෙන් සුවය ලබා නොමැති අතර ඔහු සම්පූර්ණයෙන්ම සුව වනතුරු 2026 IPL තරගාවලිය මුල් තරග කිහිපයේ සන්රයිසර්ස් කණ්ඩායමේ නායකත්වයේ අභිෂේක් සර්මාහට හිමිවීමට නියමිත බව ඊයේ වාර්තා වුණා. මේ අතර 2026 IPL ක්‍රීඩක වෙන්දේසේදී ලක්නෝ කණ්ඩායම වඩදු හසරංග ඉන්දියා රුපියල් කෝටි 2ක මිලකට මිලදී ගැනීමට කටයුතු කළා. මෙවර රාජස්ථාන කණ්ඩායම ඔහුව නිදහස් කිරීමෙන් පසු ඔහුගේ මූලික මිල වන ඉන්දියා රුපියල් කෝටි 2ක මුදලකටයි ලක්නෝ කණ්ඩායම ඔහුව මිලදී ගැනීමට තීරණය කළේ. මේ වසර මුලදී හසරංග පාකිස්තානයට සහ එංගලන්තයට එරෙහි සීමිත පන්දුවර තරගාවලියේදී ක්‍රීඩා කළ අතර එම තරගාවලියේදී විශිෂ්ට දක්ෂතා දැක්වීමට සමත් වුණා. මාර්තු 8 වනදා දින අවසන් වූ 2026 2020 ලෝක කුසලාන තරගාවලියේදී ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ සමාජිකයෙකු ලෙසත් ක්‍රීඩා කළා. අයර්ලන්තයට එරෙහි ශ්‍රී ලංකාවේ ආරම්භක තරගයේදී ඔහු විශිෂ්ට දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 20කින් ජයග්‍රහණය කරා රැගෙන යාමට සාර්ථක පන්දු යැවීමක නිරත වුණා. කෙසේ වෙතත් එම තරගය අතරතුරදී ඔහුව ආබාධයකට ලක් වුණා. පසුව ස්කාන් පරීක්ෂණ වලින් හෙළි වූවේ ඔහුගේ වම් කලවා මාංශ පේශියේ බරපතල එරීමක් ඇති බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට 2020 ලෝක කුසලානයේ ඉතර තරග සියල්ලම අහිමි වුණා. එතැන් සිට ඔහු තම ප්‍රතිකාර ලබා ගනිමින් කලවා මාංශ පේශියේ ආබාධයෙන් සුවය ලැබමින් පසුවන බවට වාර්තා වුණා. ඔහුගේ සුවය මැදයේ මෑතකදී ඔහු The 100 2026 වෙනිදාසේදී අලෙවි වූවේද නැහැ. හසරංගගේ කලවා මාංශ පේශී ආබාධයට ලක් වී මාසයකට වැඩි කාලයක් ගත වී ඇතත් ඔහු තවම සම්පූර්ණයෙන්ම සුව වී නොමැති අතර IPL 2026 තරගාවලියේදී ලක්නෝ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම නිශ්චිතව ඇතැයි මේ වන විට වාර්තා වනවා. තරගාවලිය මාර්තු 28 වනදා දින ආරම්භ වීමට නියමිතයි. IPL තරගාවලියට ඔහුගේ සහභාගීත්වය සම්බන්ධයෙන් තවමත් තහවුරු කිරීමක් නොමැති අතර සමහර තහවුරු නොකළ වාර්තාවලට අනුව ඔහුට මෙවර IPL තරගාවලිය අහිමි වනු ඇතැයි වාර්තා පළවනවා. ලක්නෝ කණ්ඩායම අප්‍රේල් 1 වනදා දින දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව ඔවුන්ගේ පළමු තරගය ක්‍රීඩා කරනු ඇති. හසරංග කණ්ඩායමේ ප්‍රධාන දගපන්දිය වන්නෙකු වන අතර ඔහුගේ ප්‍රගතිය ෆ්‍රැන්චයිස් කණ්ඩායම මේ වන විට නිරීක්ෂණය කරමින් සිටිනවා. කෙසේ වෙතත් ආරම්භක තරගය සඳහා ඔහුගේ සූදානම පිළිබඳ ලක්නෝ කණ්ඩායම කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නැහැ. රිෂබ් පන්ට් ලක්නෝ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ඇති. පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු ඉදිරියටත් දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.